අද ඉකොනොමික් පල්ස් වැඩසටහනෙන් අපි සාකච්ඡා කරන්න හිතුවේ මොකද ගොඩක් යෝජනාත් ඇවිල්ලා තිබුණ ඇත්තටම මේ ලංකාවේ ඇයි අපිට මේ වෙළඳපළවල් මීට වඩා ප්‍රසාරණය කරගන්න බැරි එහෙම නැත්නම් ඇයි ලංකාවේ අලුත් වෙළඳපළවල් හැදෙන්නේ නැත්තේ ඇයි අපිට ප්‍රාග්ධනය හරියාකාරයෙන් අපේ රට ඇතුලේ ගලා යාමක් සිද්ධ වෙන්නේ නැත්තේ මෙන්න මේ වගේ ව්‍යවසායකත්වය හා බැඳුණු ඒ කියන්නේ වෙළඳපළ හා ව්‍යවසායකත්වය හා බැඳුණු ප්‍රශ්න කීපයක්ම අහලා තිබුණා. ඒත් ඒකත් එක්කම අද මම හිතන්නේ වැඩසටහනේ අපි මේ සාකච්ඡාව ගොඩනගා ගත්තොත් හොඳයි කියලා අපිට හිතුණා. මොකද අපි මේක ඇතුළේ ගොඩක් කතා කරන්නේ ආර්ථිකය සහ මූල්‍ය වෙළඳපළවල් පිළිබඳව. නමුත් එතන මූලිකම දෙයක් වෙච්ච මේ ව්‍යවසායකත්වයේ ගොඩනැගීම සහ ඒක ව්‍යවසායකත්වය තුළින් හැදෙන වෙළඳපළවල් ඒ නිර්මාණය වීම පිළිබඳ අවබෝධයක් තිබුණොත් තමයි මම හිතන්නේ මේ සාකච්ඡාව අපිට ඉස්සරහට අරගෙන යන්න පුළුවන් වෙන්නේ. රටක් විදිහට අපි ඇත්තටම ව්‍යවසායකත්ව රාජ්‍යයක් ගොඩනගා ගන්න ලෑස්තිද? එහෙම නැත්නම් ව්‍යවසායකත්ව සංස්කෘතියක්, ව්‍යවසායකත්ව පුනරුදයක් අපේ රට ඇතුලේ ඇති වෙලා තියෙනවද? එහෙම නැත්නම් පහුගිය කාලේ තිබුණාද? ඇති වෙන්න නියමිතද? මෙන්න මේවටත් මම හිතන අපි උත්තර හොයාගත්තොත් හොඳයි. මේක නිකන් අර ගිරවෙක් වගේ කියවනවට වඩා. මොකද අපි දන්නවා විශේෂයෙන්ම පහුගිය මැතිවරණවල සියලුම දේශපාලන පක්ෂ මේක නිකන් අර බස්වර්ඩ් එකක් වගේ වෙලා. ඒ කියන්නේ හැමෝම නිකන් තම අලුත් කියන්නේ තමන්ට යම් දෙයක් ආරෝපණය කරගන්න නැති දෙයක් ආරෝපණය කරගන්න එහෙම නැත්නම් අර එළියේ වැඩිපුර සිල්ලරට විකුණන්න පුළුවන් වචනයක් විදිහට ව්‍යවසායකත්වයේ කියන එක හැම දේශපාලන වේදිකාවකම ඉතාමත්ම අඩු මුදලට විකුණන්න ගත්තා. සමහර අය කියන්න ගත්තා අපි ව්‍යවසායකත්ව රාජ්‍යයක් ගොඩනගනවා. එහෙම නැත්නම් සමහර අය කිව්වා අපි ව්‍යවසායකත්වය අපේ රට ඇතුලේ අපේ DNA එක ඇතුළට ලබා දෙන්න අවශ්‍ය කරන සියලුම ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන් එහෙම නැත්නම් ව්‍යවසායකත්ව නවෝදයක් එහෙම නැත්නම් පුනරුදයක් රට පුරා පාසල් මට්ටමේ විශ්වවිද්‍යාල මට්ටමේ ආයතනික මට්ටමේ රාජ්‍ය මට්ටමේ හැමතැනම ඇති කරනවා මෙන්න මේ වගේ සහ ව්‍යවසායකත්වයට අවශ්‍ය කරන ඒ වටපිටාව හදනවා මෙන්න මේ වගේ කතන්දර ඒ කියන්නේ සිහින කතන්දර ගොඩාක් දේවල් න්‍යායාත්මකව කියන්න පටන් ගත්තා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ අපි ඇත්තම කතා කරලා බැලුවොත් එහෙම මම හිතන්නේ අපේ රටේ දැනටත් මේ ව්‍යවසායකත්වයේ හරියටම තියෙනවද කියන එක කවුරු තේරුම් අරන් තියෙනවද කියලා යම් ප්‍රශ්නයක් තියෙනවා. මොකද මම හිතන විදිහට කියන්නේ අපේ රටේ ව්‍යවසායකත්වයේ සහ ව්‍යවසායකයන්ගේ දැවැන්ත හිඟයක් තියෙනවා. කවුරු මොනවා කිව්වත් මේ ගොඩක් අය පටලවගෙන තියෙනවා ව්‍යවසායකත්වයේ සහ ව්‍යාපාරිකත්වය. එහෙම නැත්නම් ව්‍යවසායකයා සහ ව්‍යාපාරිකයා කියන අය. සාමාන්‍යයෙන් ඒ කියන්නේ අපේ ලංකාවේ බහුතරයක් සාතිශය බහුතරයක් ඉන්නේ ව්‍යවසායකයෝ නෙමෙයි. ඒකෙන් මේ අපි ඒගොල්ලන්ට අපහාසයක් කරනවත් ඒගොල්ලෝ ව්‍යවසායකයන්ට වඩා අඩුවක් විදිහට දකිනවා නෙමෙයි. නමුත් ඒක ඇවිල්ලා තවත් කොටසක්. ඒ කියන්නේ ව්‍යවසායකයෝ කියන්නේ වෙනම කොටාසයක්, ව්‍යාපාරිකයෝ කියන්නේ වෙනම කොටාසයක්. ලංකාවේ 1977න් පස්සේ විශේෂයෙන්ම විශාල වශයෙන් ලංකාවේ වෙළඳපළවල් ඇතුළට ආවේ ව්‍යාපාරිකයෝ. ඒ කියන්නේ ව්‍යාපාරිකයෝ කියන්නේ ඒ කියන්නේ දැනටත් තියෙන වෙළඳපළක් ඇතුලේ තරඟකාරීත්වයක් දීලා ඒ වෙළඳපළට ඇතුළත් වෙලා ඊට පස්සේ ඒක තුලින් තමන්ගේ ලාභ තමන්ගේ සමාගමට එහෙම නැත්නම් තමන්ගේ ව්‍යාපාරයට ලාභ ඉපෙීමේ අරමුණින් ඒ තියෙන වෙළඳපළක් ඇතුලේ ගනුදෙනු සිද්ධ කරන එක්තරා කොටාසයක්. තොර ලංකාවේ 1977න් පස්සේ දිගටම බිහුනේ ඒ කියන්නේ සාර්ථක ලංකාවේ ව්‍යවසායකයෝ කියලා නම් කරන වැරදි අර්ථකථනයක් දීලා තියෙන ගොඩාක් අය අදටත් ලංකාවේ ඉහළම පෙළේ කියන්නේ සාර්ථකම ධනවත්ම පුද්ගලයෙක් බවට පත් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ඒ සාර්ථක ව්‍යාපාර කරගෙන යන අය ඇත්තටම මම දකින්නේ ඒගොල්ලෝ ව්‍යාපාරිකයෝ. හොඳ ව්‍යාපාරිකයෝ. ඒකින්ද උන්ගේ සාර්ථකත්වයක් ලැබලා තියෙනවා. නමුත් ව්‍යවසායකයෝ කියලා කියනගේ වෙනස තමයි ව්‍යවසායකයෙක් හැමතිස්සෙම එක්කෝ තියෙන වෙළඳපළක් සම්පූර්ණයෙන්ම අපි කියනවා ඩිස්ට්‍රප්ට් කරලා ඒ කියන්නේ වෙනස් කරලා ඒක කඩලා බිඳලා දාලා අලුත් වෙළඳපළක්. ඒ කියන්නේ ලොකු අවදානමක් අරගෙන තමන්ගේ මුදල්, තමන්ගේ ශ්‍රමය, ඒ වගේම තමන්ගේ තියෙන දැනුම මේ හැම දෙයක්ම ඒ ලොකු කැපකිරීමක් කරලා ඒ තුලින් ලොකු අවදානමක් අරගෙන ඉන්න අපි කියනවා මේකට රිස්ක් එකක් ගන්නවා කියලා. ලොකු රිස්ක් එකක් අරගෙන එක්කෝ තියෙන වෙළඳපළක් සම්පූර්ණයෙන්ම කඩලා බිඳලා දාලා අලුත් වෙළඳපළක් ඒ කියන්නේ ඒ වෙළඳපළ වෙනස් කරනවා. එහෙම නැත්නම් මෙච්චර කාලයකට තිබ්බ නැති අලුත්ම දෙයක්
ලෝකෙට හඳුන්වලා දීලා එහෙම නැත්නම් ඉනෝවේෂන් එකක් කරලා වෙනස් කරලා අලුත් මාකට් එකක් හදනවා. එතකොට ඒක ඇතුලේ අර innovative thinking එහෙම නැත්නම් අර අලුත්ම දෙයක් අපේ වෙළඳපළ තුළට එකතු කිරීම තුළින් ඒකට වෙළඳාගයක් ලබා දීලා ඊට පස්සේ ඒක කමර්ෂියලයිස් කරලා අපි ඒකට කියන්නේ ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ කමර්ෂියලයිස් කරනවා කියලා. කරලා ඒ තුළින් අලුතෙන් මාකට් එකක් එහෙම නැත්නම් වෙළඳපළක් නිර්මාණය කිරීම තමයි අර ව්‍යවසායකයාගේ මූලික කාර්යභාරය. එතනදී ඔහු හැමතිස්සෙම අර ලාභ ලැබීමක් පිළිබඳ ඔළුවේ මේ අරමුණු කරගන්නේ නැහැ. කියන්නේ ඔවුන්ගේ ව්‍යවසායකයන්ගේ තියෙන විශේෂත්වය සහ වෙනස තමයි ඔවුන් හැම විටම උත්සාහ කරනවා තියෙන ප්‍රශ්නයකට අලුත් විදිහකට උත්තරයක් හොයන්න. ඒ කියන්නේ දැනට තියෙන යම්කිසි අභියෝගයක් වෙන්න පුළුවන් චැලෙන්ජ් එක. චැලෙන්ජ් එකක් ඒ වගේම අපි එදිනදා ජීවිතයේදී අපි මුහුණ දෙන යම්කිසි ගැටලු සහගත තත්ත්වයක්. එහෙම නැත්නම් අපි පොදු ප්‍රශ්නයක්. ඒ කියන්නේ පොදුවේ සමාජයේ බලපාන ප්‍රශ්නයකට පොදු උත්තරයක් හොයන්න උත්සාහ කරනවා මේ වෙළඳපළ තුලින්. ඉතින් ඒක තමයි අර entrepreneur කෙනෙක්ගේ එහෙම නැත්නම් ව්‍යවසායකයාගේ තියෙන ප්‍රධානතම වෙනස. එතකොට ඒ වගේ ඒ කියන්නේ අලුත් වෙළඳපළවල් නිර්මාණය කරපු එහෙම නැත්නම් ලෝකයේ තියෙන වෙළඳපළවල් සම්පූර්ණ කඩා බිඳලා දාලා ඒ වෙළඳපළවල් වල ගමන් මාර්ගය සම්පූර්ණ වෙනස් කර දැන් උදාහරණයක් විදිහට අපි දන්නවා අලුත් වෙළඳපළවල් හඳුන්වා දුන්නා ඕන තරම් අපි කියන අපේ ඉතිහාසය පුරාවට ගත්තොත් එහෙම ලෝකේ අපි ඕන තරම් දැකලා තියෙනවා. හැබැයි මෑත ඉතිහාසය අපි ගත්තොත් එහෙම දැන් ස්ටීව් ජොබ්ස් වගේ කෙනෙක් ගත්තොත් අපි දන්නවා 2005ට කලින් ඉස්සර තිබුණේ අර බොත්තම් ඔබන එහෙම නැත්නම් අපේ ටච් ස්ක්‍රීන් එකක් නැති සාමාන්‍යයෙන් අර ඒ කියන්නේ බටන්ස් ප්ලේ කරන්න තියෙන මොබයිල් ෆෝන් තිබුණේ. එතකොට ස්ටීව් ජොබ්ස් මොකද කරේ මේක සම්පූර්ණයෙන්ම වෙළඳපළ වෙනස් කරා ටච් ස්ක්‍රීන් තියෙන එහෙම නැත්නම් අර අපේ අතේ ඇඟිලි වල භාවිතයෙන් ඒ කියන්නේ බොත්තම් ඔබන්නේ නැතුව භාවිතා කරන්න පුළුවන් සෙල්ෆෝන් එක මොබයිල් ෆෝන් එක හඳුන්වලා දීලා ඊට පස්සේ ඒක ඇතුලේ අලුතෙන්ම ලෝකේම සම්පූර්ණයෙන්ම වෙනස් කරපු මොබයිල් ඉකොනොමි කියලා එකක් හදලා දුන්නා. ඒතර ඒක ඇතුලේ ව්‍යාපාර සහ ශේෂ්ත්‍රයන් වල දැවැන්ත වෙනස්කම් සිද්ධ වුණා. බැංකු ශේෂ්ත්‍රයේ ඉඳලා ඒ වගේම ටෙලිකමියුනිකේෂන් මේ වගේ හැම ශේෂ්ත්‍රයකම ලොකු වෙනස්කම් සිද්ධ වුණා. අන්න ඒ වගේ අයට තමයි අපි කියන්නේ entrepreneursලා කියලා. එතකොට ලංකාවේ ඔන්න ඔය entrepreneur culture එක කියන්නේ අපි හිතනවා අපි වර්ධවා වටහාගෙන තියෙනවා මේ පහුගිය කාලය පුරාවටම ලංකාවේ දැවැන්ත ව්‍යාපාර බිහි කරපු පුද්ගලයෝ ව්‍යවසායකයෝ කියලා. ඇත්තටම ඒක එහෙම නෙමෙයි. ඔවුන් සාර්ථක ව්‍යාපාරිකයෝ. ඒ ගැන කිසිම විවාදයක් නැහැ. නමුත් ඔවුන් සාර්ථක ව්‍යවසායකයෝ නෙමෙයි. අන්න ඒ ගැටලුව හින්දා තමයි ඇත්තටම මම හිතන්නේ ගැටලුවක් නෙමෙයි. නමුත් ඒ කියන්නේ රටේ ව්‍යවසායකයෝ බිහි වෙච්ච නැති පරිසරයක් ඇතුලේ අපි කොච්චර උත්සාහ කරත් මොකද්ද මේ ව්‍යවසායකත්වයේ කියන එක තේරුම් ගන්න මම හිතන්නේ ඒක ප්‍රායෝගිකව අපිට ඉගෙන ගන්න අමාරුයි. මොකද අපිට පේන මට්ටමේ මේ වගේ අය ඒ කියන්නේ අපි අන්තර්ජාලය හරහා අපි ලෝකයේ ඉන්න ව්‍යවසායකයෝ දැකලා තිබුණාට මං කියන්නේ අපේ ලංකාවේ ඇතුලේ අපිට එහෙම දැනෙන දෙයක් සිද්ධ වෙලා නැහැ. අපි ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ඔන්න ඔය ව්‍යවසායකත්වයේ හදාගන්න ඒ කියන්නේ ලංකාවේ ඇතුලේ අපිට ව්‍යවසායකයෝ නිර්මාණය වෙන්න අපි මේක ඇතුලේ අවශ්‍ය කරන වටපිටාව හදන්න ඕනේ. මොකද ඔය හැම දෙයක්ම බලපානවා අවසානයේ මේ අපි කතා කරන හොඳ ආර්ථිකයක් රට ඇතුලේ නිර්මාණය කරන්න අවශ්‍ය කරන වෙළඳපළ හදාගන්න. මොකද අපි තේරුම් ගන්න ඕනේ දේ තමයි ව්‍යවසාය කියන්නේ රටේ ආර්ථිකය හැදෙන්න ඕන අවශ්‍ය කරන රටේ වෙළඳපළ ප්‍රසාරණය වෙන්න අවශ්‍ය කරන ඒ කැපිටල් එක. එහෙම නැත්නම් මේ ප්‍රාග්ධනය ගලා එන්නේ ඉස්සල්ලාම ඒක ගලායම හදාගන්න ආකර්ෂණය කරගන්න පුළුවන් වෙන්නේ ලෝකේ ජය ගන්න පුළුවන්. එහෙම නැත්නම් ලෝකයට අලුත් දේවල් හඳුන්වා දෙන්න පුළුවන් ව්‍යවසායකයෝ සහ ඒ ව්‍යවසායකත්වයේ තුලින්. ඒ ව්‍යවසායකත්වයේ තුලින් නිර්මාණය වෙන අලුත් නිර්මාණ තුලින්. ඒකට තමයි දැවැන්ත ආයෝජන එහෙම නැත්නම් විදෙස් ප්‍රාග්ධනය කෙනෙක් ගලාගෙන ඉන්න පටන් ගත්තේ. එතකොට ඒක ඒ රට ඇතුලේ හදාගන්න බැයි නම් මොකද මම මේකට කියන්නේ හේතුව තමයි දැන් කෙනෙක් තර්ක කරන්න පුළුවන් එහෙනම් චීනය සහ දකුණු කොරියාව වගේ රටවල් කොහොමද විදේශ ආයෝජන එහෙම අරගත්තේ කියලා. ඒකතන කතන්දරේ සම්පූර්ණයෙන් ලංකාවට වඩා වෙනස්. අපිට අපි කියන Apple සහ Orange අපිට ඒ කියන්නේ Apple ගෙඩියක් සහ දුඩම් ගෙඩියක් අපි මේ සසඳන්න බෑනේ. එතකොට අපි තේරුම් ගන්න ඕනේ 1980 ඉඳලා විශේෂයෙන්ම 2000න් පස්සේම චීනයට දැවැන්ත විදේශ ආයෝජන විදේශ ප්‍රාග්ධනය ගලාගෙන ආවේ විශේෂයෙන්ම බටහිර රටවල් ඇමරිකා එක්සත් ජනපදයේ සහ යුරෝපයේ ඒ රටවල් වල සමාගම් වලට චීනෙන් උන්ට හැකි වුණා ඉතාමත්ම අඩු මිලට උන්ගේ ලේබර් ෆෝස් එක එහෙම නැත්නම් ඒ කම්කරු උන්ගේ ඒ ශ්‍රම බලකායේ සේවය ලබා ගන්නට.
එතකොට ඒක මම ඒ කියන්නේ ඒක තිබුණෙත් ඒ කියන්නේ මිලියන් ගණන් වලින් කියන්නේ මිලියන 100 200 300 400 වගේ ඉතාමත්ම දැවැන්ත ශ්‍රම බලකායක් ඉතාමත් අඩු මුදලට උන්ගේ සේව ලබා ගන්නට අවශ්‍ය කරන වටපිටාව චීනය ඇතුළේ හැදලා තිබුණා. අපේ ලංකාව ඒ රටත් එක්ක අපි මේ සංසන්දනය කරනකොට අපිට කිසිසේත්ම ඔවුන් සමග පෑහෙන්නට අපිට බෑ. අපේ ඉන්න ශ්‍රම බලකාය ඉතාමත්ම ඒ කියන්නේ මිලියන 7.5ත් 8කටත් වඩා අඩු ප්‍රමාණයක්. එතකොට ඒ වගේ තත්ත්වයක් යටතේ චීනය වගේ රටක් එක්ක අපි සංසන්දනය කරලා කියන්න බෑ. එහෙනම් කොහොමද චීනය මෙහෙම FDIs අපි කියන්නේ ඍජු විදේශ ආයෝජන ලබාගෙන තියෙනවනේ අපිට බැරි කියලා. එතකොට දකුණු කොරියාව ගත්තොත් එහෙම ඔවුන් චීනෙන් වෙනස් වෙලා ඔවුන්ට හැකියාව ලැබුණා ඇඩ්වාන්ස් හියුමන් කැපිටල් ඒ කියන්නේ ඔවුන්ගේ ශ්‍රම බලකාය ඒ කියන්නේ තත්වයෙන් උසස් ඒ කියන්නේ යම් විශේෂ නිපුණත්වයන් ගත්තොත් එහෙම ඒක අනිත් රටවල් වලට සාපේක්ෂව අනිත් රටවල් වල ශ්‍රම බලකායට සාපේක්ෂව උන්ගේ නිපුණත්වය ඉතාමත්ම ඉහළ මට්ටමක තියෙනවා. ඒක විශේෂයෙන්ම තාක්ෂණය හා බැඳලා තියෙනවා. මොකද අපි දන්නවා දකුණු කොරියාව නිතින්ම රාජ්‍ය අනුග්‍රහය යටතේ උන්ගේ රිසර්ච් ඇන්ඩ් ඩෙවලොප්මන්ට් උන්ගේ රට ඇතුලේ ඒ කියන්නේ අලුත් පර්යේෂණ සහ සංවර්ධන කටයුතු නිතරම සිද්ධ වෙනවා තාක්ෂණය හා ආශ්‍රිතව. ඒතර ඒ හා සමගාමීව ඒගොල්ලන්ගේ තියෙන ශ්‍රම බලකාය සෑහෙන අනිත් රටවල් කලාපයේ අනිත් රටවල් සාපේක්ෂව තත්ත්වෙන් උසස්. ඒ වගේම තමයි දකුණු කොරියාව ඇත්තටම නැගෙනහිර ආසියාවේ අපි කියනවා අර රීජනල් හබ් එකක් විදිහට. ඒ කියන්නේ බටහිර ලෝකයේ තියෙන ඒ වෙළඳ ගනුදෙනු සිදු කිරීමේදී රීජනල් හබ් එකක් විදිහට දකුණු කොරියාව විශේෂයෙන්ම ඔවුන්ගේ රට ඇතුලේ ඒ තියෙන ඊ타මත්ම තත්ත්වයෙන් ඉහළ ජාත්‍යන්තර මට්ටමේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් එහෙම නැත්නම් යටිතල පහසුකම් සහ බැංකු එහෙම නැත්නම් මූල්‍ය ගනුදෙනු පහසුකම් නිසා ඒ රීජනල් හබ් එකක් විදිහට පාවිච්චි කරා. ඉතින් මේ එකක්වත් අපිට ලංකාවේ නැහැ. සහ එකක්වත් අපිට මේ ඊළඟ අවුරුදු 3-4-5 ඇතුළත අපිට එහෙම ඒ වගේ තැනකට එන්න ප්‍රායෝගිකව බෑ. අපි ඒක තේරුම් ගන්න එපා. එතකොට ඒකින්ද අපි තේරුම් ගන්න ඕනේ මොකද මම මේ කතාව කියාගෙන ආවේ ගොඩක් විශේෂයෙන්ම දැන් සමහර වෙලාවට ආණ්ඩු කියනවා අපි රාජ්‍ය ව්‍යවසායකත්වයක් ගොඩනගන්න ඕනේ කියලා. රාජ්‍ය ව්‍යවසායකත්වය තුළින් මේ ප්‍රාග්ධනය ගලාගෙන දෙන්න ඕනේ කියලා. එතකොට ඒ වගේ මොකද ඒ තර්කය ගේන්නේ උන් කියන්නේ එහෙනම් චීනයටත් පුළුවන් දකුණු කොරියාවටත් පුළුවන් නම් ඇයි අපිට බැරි කියලා. ඉතින් මම අර ඉස්සෙල්ලා කියපු කරුණු ටික තමයි ඇයි අපිට බැරි කියන එකට උත්තරේ. ඒ කියන්නේ එතනට යන්න අපිට තව ලොකු වැඩ ටිකක් ඊට කලින් කරගන්න තියෙනවා. ඒ ගැන අපිට සිහින දකින්න පුළුවන්. නමුත් එතනට කලින් අපි පඩිපේලියක් නගින්න තියෙනවා. එතකොට එතනට යන්න නම් ඉස්සල්ලාම අපිට ප්‍රායෝගිකව කරන්න පුළුවන් දේ තමයි මේ රාජ්‍ය ව්‍යවසායකත්වයේ කියන හුදු මනක්කල්පිත දේවල් ඔළුව උඩ තියාගෙන බොරුවට අර ගරා වැටෙන වලව්වක් පරිස්සම් කරනවා වගේ පරිස්සම් කරන්නේ නැතුව මොකද තවත් සමහර අය තර්ක කරනවා මම දැකලා තියෙනවා සාමාන්‍යයෙන් ඔය සාකච්ඡාවලදී අපිට තාමත්ම හොඳ රාජ්‍ය ව්‍යවසායක ව්‍යාපාරයන් තිබුණා 1970 ගණන් වල ඒව ඔක්කොම බිඳ වැටුණා. හරි. ඒ කියන්නේ ඔබේ ප්‍රකාශය ඇතුළේ මේක උත්තරේ තියෙනවා. ඒ කියන්නේ රාජ්‍ය ව්‍යවසායකත්ව අපේ රටේ අසාර්ථක වීමට හේතු තියෙනවා. ඒතර ඒ හේතු තියෙන හින්දා තමයි ඒව අසාර්ථක වුනේ. එතකොට රාජ්‍ය ව්‍යවසායකත්වයට වඩා මේ වෙලාවේ අපි ප්‍රමුඛත්වයේ දුන්නොත් එහෙම පෞද්ගලික ශාස්ත්‍රීය ව්‍යවසායකත්වයේ ප්‍රවර්ධනය වෙන විදිහේ මේ රට ඇතුලේ පරිසරය හදලා දෙන්න මම හිතන්නේ ඒක තුලින් උන්ට හැකියාව ලැබෙනවා ඒ ව්‍යවසායකත්වයේ තුලින් නිර්මාණය වෙන අලුත් නව උත්පාදනයන් සහ ඒ තුලින් ගොඩනැගෙන නව වෙළඳපළවල් හරහා මේ අපි හැමතිස්සෙම කතා කරන ඒ කියන්නේ අපේ රට සංවර්ධනය කර ගැනීමට අවශ්‍ය කරන මේ ප්‍රාග්ධන ගලායම කැපිටල් ඉන්ෆ්ලෝ එක අපේ රට ඇතුළට හදාගන්න. මොකද මේ ව්‍යවසායකත්වයේ තුලින් තමයි විශේෂයෙන්ම පෞද්ගලික ව්‍යවසායකත්වය ඇතුළේ විශේෂත්වය තමයි ආණ්ඩුවකට වඩා විශේෂයෙන්ම අවදානම ගැනීම. මේක අපි මම හිතන්නේ පහුගිය වසර කීපයක් පුරාවටම කියනවා. ඇයි අපි මේ හැමතිස්සෙම කියන්නේ මේ ආණ්ඩුවක් එහෙම බිස්නස් කරන්න ඕනේ නැහැ. එහෙම නැත්නම් මේ ව්‍යවසායකත්වයට එන්න ඕනේ නැහැ කියලා ප්‍රධානතම හේතුව තමයි සාමාන්‍යයෙන් පුද්ගලික ශ්‍රේෂ්ඨ එහෙම නැත්නම් පුද්ගල විදිහට ගත්තොත් එහෙම ව්‍යවසායකත්වයේ නිරත වෙනකොට ඔවුන් අවදානම ගන්නවා බය නැතුව. මොකද ඔවුන් දන්නවා තමන් ඒ වැඩේ කරනකොට රිස්ක් එකක් ගන්නවා කියලා කියන්නේ ඒ රිස්ක් එක එහෙම නැත්නම් ඒ අවදානම හරියට කළමනාකරණය කරගත්තේ නැත්නම් මැනේජ් කරගත්තේ නැත්නම් තමන්ගේ සාක්කුවේ තියෙන සල්ලි ටික නැති වෙලා යනවා. එහෙම නැත්නම් තමන්ගේ වටිනා කාලේ නැති වෙනවා. ඒක ඇතුලේ උන්ට සමහර වෙලාවට රැයට නිින්ද යන්නේ නැහැ ගෙදර ගියාම. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා උන් හැමතිස්සෙම උත්සාහ කරනවා මේ ව්‍යවසායකත්වය තමන් මේ ගොඩනගන ව්‍යවසායකත්වය පුළුවන් තරම් ආරක්ෂා කරගන්න මේක අපි කියන ඔප්ටිමයිස් කරගන්න ඵලදායීතාව වැඩි කරගනිමින් අලුත් නව උත්පාදනයන් හඳුන්වා දෙමින් මේක පුළුවන් තරම් වෙනස් කරමින් හැමතිස්සෙම අවශ්‍ය තීරණ ඉතාමත්ම ඉක්මනට තීරණ ගමින් සහ විශේෂයෙන්ම
ඔවුන්ගේ ව්‍යවසායකත්වය ඇතුලේ ඔවුන්ගේ අරමුණ තියෙන්නේ ඒ ව්‍යවසායකත්වය තුළින් ගොඩනගලා තියෙන නිෂ්පාදන ක්‍රියාවලිය. එහෙම නැත්නම් ඒ වෙළඳපළ වගේ දේවල්. ඒක ඉස්සරහට තියෙන සාර්ථකත්වය කොහොමද? ඒ වෙළඳපළ ඇතුලේ ප්‍රතිලාභ ලබන අයගේ සාර්ථකත්වය කොහොමද රඳා පවතින කියන එක තමයි ඔවුන්ගේ තියෙන මූලිකම චේතනාව සහ අරමුණ. නමුත් රාජ්‍ය ව්‍යවසායකත්වය ගත්තොත් එහෙම ඕක ගොඩාක් වෙලාවට අර පුද්ගලික අංශය වගේ නෙමෙයි උන්ට තීරණ ගන්න හරිය ඒ කියන්නේ උන්ට වටේ ඒ කියන්නේ පළවෙනි දේ තමයි උන්ට ඇත්තට මේ අවදානම ගැනීමේ අවබෝධයක් නැහැ. මොකද මොනහරි අර්බුදයක් වෙලා ඒ ව්‍යාපාරේ ව්‍යවසායකත්වය තුළින් ගොඩනැගිලා තියෙන රාජ්‍ය ව්‍යාපාරයේ කඩා වැටෙන්න පටන් ගත්තොත් එහෙම ඒකෙන් නැති වෙන සල්ලි ටික කවදාවත් ඒ රාජ්‍ය ව්‍යාපාරය කළමනාකරණය කරන ඒ කළමනාකරණ මණ්ඩලයටවත් එහෙම නැත්නම් අධ්‍යක්ෂක මණ්ඩලයටවත් උන්ට හානියක් වෙන්නේ නැහැ. උන්ගේ සාක්කුවට ඒක දැනෙන්නේ නැහැ. උන්ගේ රස්සාව නැති වෙන්නෙත් නැහැ ලංකාව වගේ රටක. සිදුවෙන එකම දේ තමයි රාජ්‍ය භාණ්ඩාගාරයෙන් ඒ කියන්නේ අපේ අමාරුවෙන් අපි දීලා තියෙන බදු මුදල් වලින් අර පාඩුව පියවන්න වෙනවා. දිගින් දිගටම පහුගිය කාලය පුරාටම සිද්ධ වුණේ ඒකයි. එතකොට මේ රිස්ක් එක කියන එක කවදාවත් රාජ්‍ය ව්‍යවසායකත්වයේ ඇතුළේ කිසිම දවසක ලංකාව වගේ රටක විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය තුලින් ගොඩනැගලා තියෙන ආණ්ඩු තියෙන රටවල් වල රාජ්‍ය ව්‍යවසායකත්වය ඇතුළේ රිස්ක් මැනේජ්මන්ට් කියන එක එහෙම නැත්නම් අවදානම් කියන එක කළමනාකරණය වෙන්නේ නැහැ. කෙනෙක් කතා කරන්න ගත්තොත් මේ සිංගප්පූරුව ආයසරක් මම නේ ඒවා වෙනම කතන්දර. මොකද ඒක ගැලපෙන්නේ අපිට. සිංගප්පූරුව තියෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී රටක් නෙමෙයි. ඒක ඇවිල්ලා ඔටොක්‍රෑ කියන්නේ තනි පක්ෂයක් විසින් පාලනය කරන හරියට එක සමාගමක් දක්ෂ පුද්ගලයන් කට්ටියක් එකතු වෙලා හදලා තියෙන සමාගමක් විසින් පාලනය කරන රටක් වගේ. ඒක වෙනම කතාවක්. ඒක සාර්ථක වෙනවා. මොකද ඔවුන්ට හරියටම ඒ ඔවුන් විසින් පවත්වාගෙන යන රාජ්‍ය ව්‍යවසායකයන්ට කමර්ෂල් මේ ඉන්ට්‍රස්ට් එකක් සහ කමර්ෂල් ගෝල් කියන වෙළඳපළ හා බැඳුණු ගැටුණු ඉලක්කයන් සහ අනුගත වීම ඒකට ඇතුළට දීලා තියෙනවා. නැතුව කිසිම දේශපාලනික මොකද ඒ රටවල වෙන දේශපාලන පක්ෂයක් බලයට එයි කියලා දේශපාලන අරමුණු මත මේවල අරමුණු වෙනස් කරන්න ඕනේ නැහැ. මොකද ඒ රට පාලනය කරන එකම දේශපාලන පක්ෂයක්. නමුත් අපේ වගේ රටවල ප්‍රජාතන්ත්‍රවාදී රටවල් වල දේශපාලන පක්ෂ ගොඩක් තියෙන හින්දා ඔය කවුරු මොන රාජ්‍ය ව්‍යවසායකත්වයක් කරන්න ආවත් ඊළඟ ඡන්දෙන් පස්සේ මට ආණ්ඩුව තියාගන්න ඕනේ කියන අදහස ඔලුවට ආපු ගමන්ම අර හැම තැනටම රාජ්‍ය ව්‍යවසායකත්වය කියලා පටන් ගත්ත ව්‍යාපාර හැම එකක් ඇතුළටම මේ දේශපාලන අරමුණු අනිවාර්යෙන් රිංගනවා ප්‍රායෝගිකව සිද්ධ වෙන දේ. ඊට පස්සේ ඒක ඇතුලේ අර ව්‍යවසායකත්වයක් තුළින් ගොඩනගෙන ව්‍යාපාරික තියෙන්න ඕනේ කමර්ෂල් ඉන්ට්‍රස්ට් එක. එහෙම නැත්නම් අර වෙළඳ අරමුණු කියන එක. එහෙම නැත්නම් වෙළඳ පළහා බැඳුණු ඒ අනුගත වීම සහ අරමුණු කියන එක සම්පූර්ණයෙන්ම වෙනස් පැතිවලට යනවා. ඒතකොට ඒක තියෙන තාක්කල් අපිට අර විදේශ රටවලින් ගලාගෙන එන්න පුළුවන් ඒ ප්‍රාග්ධනය අපේ රට ඇතුළට එන්නේ නැහැ. මොකද අපි මේක ඇතුලේ අර ළිඳේ ඉන්න මැඩියෝ ටික වගේ මේක දිහා බලලා මේක හරි ලොකු ෂෝක් මේක හරි ලොකුයි කියලා හිතාගෙන හිටියට ලෝකේ අපිට වඩා හයියෙන් ඉස්සරහට යනවා, වේගෙන් ඉස්සරහට යනවා. අද වෙනකොට ගෝලීය ප්‍රාග්ධනයට ග්ලෝබල් කැපිටල් එකට ලොකු වටිනාකමක් හම්බෙලා තියෙනවා. අපි තේරුම් ගන්න ඕනේ දේ තමයි අපි අකමැති වුණත් කැමති වුණත් මේ හැම දෙයක්ම ලෝකේ අද අඩියක් ඉස්සරහට යන්නත් ප්‍රාග්ධන ගලායම අනිවාර්යෙන් සිද්ධ වෙන්න ඕනේ. ඉතින් අන්න ඒ ප්‍රාග්ධන ගලායමේදී අපේ රට දෙපැත්තෙන් හුඟ ගාලා අපිව පහු කරන ප්‍රාග්ධනය දෙපැත්තටම ගලාගෙන යනවා. අපේ රට ඇතුළට එකම විදිහකින්වත් ඒකේ ඉන්ෆ්ලෝ එකක් හැදිලා නැහැ. අද වෙනකොට ඉන්දියාව ගත්තත්, වියට්නාමය ගත්තත්, මැලේසියා ගත්තත්, සිංගප්පූරුව ගත්තත්, තායිලන්තය ගත්තත් මේ හැම රටකම දැවන්ත වශයෙන් හොංකොං රාජ්‍ය ගත්තත් මේ හැම රටකටම තාමත් විශාල වශයෙන් ප්‍රාග්ධන ගලායම ඉන්නේ ඉන්ෆ්ලෝ එකයි අවුට්ෆ්ලෝ එකයි දෙකම තියෙනවා. අවාසනාවකට එකක්වත් අපේ රට ඇතුළට හම්බෙන්නේ නැත්te අපි තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ රට ඇතුලේ පුද්ගලික ව්‍යවසායකත්වයේ හැදෙන්න අවශ්‍ය කරන ඒ නිර්මාණයන් මේ අපේ රට ඇතුලේ සිද්ධ වෙන්නේ නැහැ. සමහර අය මම දැකලා තියෙනවා මේව ඇත්තටම විහිළු වගේ. ඒ කියන්නේ මේ අපේ විශ්වවිද්‍යාල ඇතුලේ අපි ව්‍යවසායකත්ව පාඨමාලා උගන්වන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් පාසල් ඇතුලේ මේව උගන්වන්න පටන් ගන්නවා. මෙහෙමයි. ව්‍යවසායකත්ව සංස්කෘතියක් පාසල් අපිත් යෝජනා කරලා තියෙනවා. ඒ කියන්නේ කින්ඩර්ගාඩන් එකේ ඉඳලම පෙර පාසල් වල ඉඳලම ව්‍යවසායකත්ව සංස්කෘතියක් ගොඩනගෙන්න ඕනේ. ඒ ව්‍යවසායකත්ව සංස්කෘතිය ගොඩනගෙනවා කියන්නේ පන්ති කාමරය ඇතුලේ ඒක උගන්වනවා කියන එක නෙමෙයි. ඒක සම්පූර්ණ කතන්දර දෙකක්. ඒ කියන්නේ ව්‍යවසායකත්වය ඇත්තටම අපේ ජාතියක් විදිහට අපේ රට ඇතුලේ DNA එකට එන්න නම් අපි ඉපදෙන ළමයා ඇවිදින දවසේ ඉඳලා ඒ ළමයාව වර්ධනය වෙනකොට ඉස්සල්ලාම වෙන්න ඕනේ දේ තමයි නිදහස් මනසක් ඔහුට හැදෙන්න දෙන්න ඕනේ. මොකද ව්‍යවසායකයන්ගේ තියෙන ප්‍රධානතම ලක්ෂණයක් තමයි උන්ට හැකියාවක් තියෙනවා සහ උන්ට අවකාශය තියෙන්න ඕනේ නිදහසේ හිතන්න, නිදහස් චින්තනයක් ගොඩනගා ගන්න. ඒතකොට නිදහස් චින්තනයක් ගොඩනගා ගත්තේ නැති, නිදහස් චින්තනයක් තියෙන පුරවැසියෝ නැති රටවල් වල
අලුත් ව්‍යවසායකත්වයේ දැවන්ත වශයෙන් නිර්මාණය වෙනවා කියන එක ඇත්තටම හරිම අභියෝගාත්මකයි. ඒ කියන්නේ වෙන්නෙම නැත්තරම්. ඉතින් අපි ඇත්ත කතා කරොත් එහෙම අපි දන්නවා අපේ පාසල් වල ඉඳලා විශ්වවිද්‍යාල මම පුද්ගලිකව ලංකාවේ පාසල් වලට ගිහිල්ලා ලංකාවේ තියෙන ප්‍රධානතම විශ්වවිද්‍යාලයට ගිහිල්ලා තිනවා. අපි දන්නවා ඒව ඇතුලේ අපිව සම්පූර්ණයෙන්ම අර විභාග ඉලක්ක කරගත් රොබෝරුන් වගේ තමයි සම්පූර්ණ මේ අධ්‍යාපන ක්‍රමය ඇතුලේ අපිව හදලා තියෙන්නේ. නිදාස් චින්තනයක් තියෙන ශිෂ්‍යයන්ව නිර්මාණය කරන්නේ විශ්වවිද්‍යාලයක් කියන්නේ ඇත්තටම ඒක ඇතුලේ විශ්වීය දැනුමක් ගොඩනගෙන ඕන තැනක්නේ. නමුත් ලංකාවේ තියෙන කිසිම විශ්වවිද්‍යාලයක විශ්වීය දැනුමක් ගොඩනගෙනවද? හැමෝම ඊළඟ සෙමෙස්ටර් එකෙන් සෙමෙස්ටර් එකට එක්සෑම් ඒ කියන්නේ විභාග ඉලක්ක කරගත් අධ්‍යාපනයක් කරලා ඊට පස්සේ එතනින් අවසන් කරනවා මිසක් ඒක ඇතුලේ විශ්වීය දැනුමක් ගොඩනගන්නේ නැහැ. ඒක ඇතුලේ දැනුම් සම්භාරයක් ගොඩනගලා ඒ තුලින් ව්‍යවසායකත්වයක් ගොඩනගෙන තරම් නිදහස් චින්තනයක් තියෙන මිනිස්සු ගොඩනගන්නේ නැහැ. මෙන්න මේ වගේ කරුණු කාරණා ගණනාවක් තියෙනවා. මේ රට ඇතුලේ ව්‍යවසායකත්වය ගොඩනගන්න අවශ්‍ය. අපි ඉපදුන දවසේ ඉඳලා අපේ ගෙදර ඉඳලා අපේ ගෙදර දැන් අපි අපේ ගෙයක් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපි දන්නවා පොඩි ළමයෙක් වැටුණත් ඒකටත් දෙමව්පියෝ බයයි. ඒ කියන්නේ මොකක් හරි අපි හිතමු ගෙදරක තියෙන මොකක් හරි බඩුවක් ගන්න පුටුවකට නගින්න ගියත් කියනවා ඔකට නගින්න එපා වැටේ පුතේ කියලා. එහෙම නැත්නම් මොන හරි දෙයක් එළිය සෙල්ලම අපිටම සෙල්ලමක් කරන්න ගියොත් කියනවා හයියෙන් දුවන්න එපා වැටේ කියනවා. එහෙම නැත්නම් ඒ කියන්නේ හැම තිස්සෙම ඒ කියන්නේ අපේ සංස්කෘතිය ඇතුලේ අපිට පුරුද්දක් තියෙනවා පොඩි හරි අවදානමක් තියෙන දෙයක් වගේ අපේ දරුවෙක් කරන්න ගියොත් එහෙම අපේ දෙමව්පියෝ අපිට ඒක අපි කරන්න එපා කියනවා. ඒ කියන්නේ අපි වුණත් ඒ කියන්නේ අපේ සංස්කෘතිය තුළ අපි හැදලා තියෙන්නේ චූටි හරි අපේ දරුවෙක් අපි දැක්කොත් එහෙම පොඩි හරි අවදානමක් තියෙන දෙයක් කරන්න ගියොත් එහෙම ඒක සමහරට කියන්නේ අපේ බාහිර ක්‍රියාකාරකමක ඉඳලා ක්‍රීඩාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන්ගේම කියලා ව්‍යාපාරයක් පටන් ගන්න වෙන්න පුළුවන්. මොන හරි දෙයක් කරනකොට ඒක Tamanට නුහුරු නම් හැමතිස්සෙම අපේ සංස්කෘතිය ඇතුළේ තියෙන දේ තමයි ඕක කරන්න එපා. ඕව කරලා කාටද හරි ගිය ඕව කරලා මොනවා වේද කියලා අපි දන්නේ නැහැ නේද? ඒක කරන්න එපා කියන අර එපා කියන දේ තමයි මේ සංස්කෘතිය ඇතුළේ පුළුවන් තරම් අපිට අහන්න හම්බ වෙන්නේ. ඒ කියන්නේ මේ තියෙන විදිහට තියෙන දෙයක් අපිට ඇහැට පේන දේවල් අපි කරගෙන ඉමු කියන වගේ බොහොම අර අපි කියන laid back සංස්කෘතියක් තමයි අපේ සංස්කෘතිය ප්‍රධාන සංස්කෘතිය ඇතුළේ තියෙන. ඉතින් මේකත් ඇත්තටම බලපානවා අපි මොන ව්‍යවසායකත්වයක් මේ රටේ හදන්න ගියත් සමාජයක් විදිහට අපේ සංස්කෘතිය ඇතුළේ අපේ හිතන විදිය අපේ චින්තනයේ ව්‍යවසායකත්වයට අවශ්‍ය විදිහට ඒ කියන්නේ අවදානම් ගැනීමට අපි ලෑස්ති නැත්නම් ඒ කියන්නේ ජාතියක් විදිහට අපිට පුළුවන් වෙන්න ඕනේ අවදානම් ගන්න. ඒ කියන්නේ අලුත් විදියට හිතන්න සිහින දකින්න සහ ඒ සිහින සැබෑ කරගන්න යන ගමනේදී පුළුවන් තරම් අවදානම් ගන්න සහ ඒ අවදානම් ගැනීම කියන එක හොඳ දෙයක් විදිහට මේ සමාජය ඇතුළේ දකින්න අවශ්‍ය කරන වටපිටාව අපේ දෙමව්පියන්ගේ ඉඳලා අපේ ඊළඟ පරම්පරාවට අපි දෙන්න ඕනේ. මොකද මේ අවදානම් ගැනීම තුලින් තමයි පැහැදිලිව අලුත් දේවල් නිර්මාණය වීමට අවශ්‍ය කරන වටපිටාව සහ පසුබිම හැදෙන්නේ. ඒකත් අපි තේරුම් ගන්න ඕනේ. මෙන්න මේ වගේ ගොඩක් දේවල් මෙන්න මේ ටික මේ රට ඇතුලේ සම්පූර්ණ වෙනකන්. ඊට පස්සේ එතනින් එහාට ගියාම මේ ව්‍යවසායකත්වයට බලපාන තවත් දේවල් තමයි ඒ කියන්නේ ඒකට අවශ්‍ය කරන තාක්ෂණය මේ රට ඇතුලේ ඉතාමත්ම ඉක්මනින් ওই ඩිජිටල්කරණය කියන එක දැන් ඒකත් අද වෙනකොට ඉතා හැමතැනම පාවිච්චි කරපු ඉතාමත්ම සිල්ලර වචනයක් බවට පත් වෙලා තිනවා. ඩිජිටල්කරණයෙන් එහාට ගිය මොන ඩිජිටල්කරණය කතා කරත් අපි දන්නවා තාමත් අපිට ඕන තරම් ගෙන අපිට ලංකාව ඇතුලේ වැඩක් කරන්න ගියාම ඒ තාක්ෂණය භාවිතා කරන්න අවශ්‍ය කරන විදුලි බිල කියන එක ඉතාමත්ම ඉහළයි. එතකොට ඒ වගේම අන්තර්ජාල පහසුකම් කියන එක තාම ලංකාවේ ගොඩක් තැන් වලට හරියට ලැබෙන්නේ නැහැ. ඒතකොට ඒ වගේ දේවල් වලට ප්‍රමුඛත්වය දීලා ඒ බල ශක්තිය කියන එක රට පුරාවටම කියන්නේ ව්‍යාප්ත කරලා අඩු මුදලට ලබා ගන්න පුළුවන් විදිහට ව්‍යාප්ත කරලා ඒ වගේම අන්තර්ජාල පහසුකම් වගේ දේවල් රට පුරා ව්‍යාප්ත කරලා ඒවල අඛණ්ඩ සැපයීම වගේ දේවල් අපේ රට ඇතුලේ සාමාන්‍යීකරණය උනේ නැත්තම් ඒවා ඊටාත්ම අඩු මුදලට ගන්න පුළුවන් මට්ටම අපි සාමාන්‍යයෙන් ඒවට කියනවා කමොඩිටයිස් වෙන්න ඕනේ කියලා. කියන්නේ ඒවා ඒ කියන්නේ රටේ ඉන්න එක්තරා පිරිසකට විතරක් වැඩිපුර වීදම් කරොත් ඒගොල්ලන්ට වැඩි ප්‍රතිලාභ සහිත නැත්නම් වැඩි වරප්‍රසාද සහිත සේවාවන් ලැබෙන එකක් වෙනුවට හැමෝටම තාමත්ම අඩු මුදලකට ඒ අන්තර්ජාල පහසුකම් ඒ වගේම විදුලි බල පහසුකම් බල ශක්තිය පහසුකම් මේ හැම දෙයක්ම ලබා ගන්න පුළුවන් මට්ටමක් මේ රට ඇතුලේ හැදෙන්න ඕනේ. ඒතර ඒ තුලින් තමයි මෙන්න මේ වගේ ගොඩක් දේවල් තියෙනවා මේ ව්‍යවසායකත්වය කියලා ගිරවෙක් වගේ කියලා
ඒක අපේ කනට ඇහුණා කියලා ඒක හැදෙන්නේ නැහැ. ඒ කියන්නේ ඒ රටක් ඇතුලේ ඒක හැදෙන්නේ නැහැ. ඊට කලින් මේ රටේ හැදෙන දේවල් ගොඩක් තියෙනවා. ඒ තුලින් තමයි අර ප්‍රාග්ධන ගලායම ව්‍යවසායකත්වයේ ඊට පස්සේ අපේ රට ඇතුලේ ගොඩනගෙන කියලා දැක්කාම ඉබේටම ප්‍රාග්ධන ගලායම සිද්ධ වෙන්න පටන් ගන්නවා. ව්‍යවසායකයෝ ආය අමුතුවෙන් ආණ්ඩුවක් ඒගොල්ලන්ට පස්සෙන් ගිහිල්ලා දෙන්න දෙයක් නැහැ. ව්‍යවසායකයෝ කියන්නේ එහෙම තමයි. ව්‍යවසායකයෝ අවදානම ගන්නවා. ඔවුන් ප්‍රාග්ධනයේ තියෙන තැන හොයා ගන්නවා. දැන් අපි දැකලා තියෙනවානේ සමහරලාට ওই ටීවී එකේම ගොඩක් වෙලාවට කවුරු හරි එක්කෙනෙක් අලුත් දෙයක් මොකක් හරි එකක් හදලා කියනවා. මෙන්න අපි මෙහෙම එකක් හැදුවා. අපිට හැබැයි රජයෙන්වත් කිසිම සහනයක් අනුග්‍රහයක් දැන් නැහැ මේක ඊළඟ මේක දියුණු කරගන්න කියලා. මම කියන්නේ එතනින්ම මේ ව්‍යවසායකත්ව කියන තර්කය ඉවරයි. එතනින්ම අපි දන්නවා ඒ කියන්නේ ඒ වගේ දෙයක් දැක්කොත් කවදාවත් ආයෝජකෙක් ආයෝජනයක් කරන්නෙත් නැහැ. ඒ වගේ අලුත් දෙයක් නිර්මාණයක් හොයාගත්ත පුද්ගලයාට. මොකද ව්‍යවසායකයාගේ තියෙන මූලිකම වගකීම තමයි අලුත් දෙයක් අලුත් නිර්මාණයක් හදාගත්තාම ඊට පස්සේ එතනින් එහාට ගිහිල්ලා ප්‍රාග්ධනයක ඒ අවශ්‍ය කරන ප්‍රාග්ධන වෙළඳපොලෙන් හොයාගන්න එක ඊට පස්සේ වෙළඳපොලක් හදාගන්න එක වෙළඳපොළ ඇතුළට ප්‍රවේශය ගන්න මේ හැම දෙයක්ම ව්‍යවසායකයාගේ තියෙන මේ වගකීම් සහ ඔහුට තියෙන කාර්යභාරය. එතකොට මොකක් හරි දෙයක් එකපාරක් දෙයක් හොයාගත්තා කියලා ඒකට ඊට පස්සේ එතනින් එහාට රජයෙන් අනුග්‍රහය ලැබෙන්න ඕනේ. මම මේ එකින් අරන් පෙන්නන්නේ අපේ රටේ තියෙන ලොකු දුර්මතයන් තියෙනවා මේ ව්‍යවසායකත්වය පිළිබඳ. එතකොට මේ එකක්වත් අපේ රටේ තියෙන මේ දුර්මතයන් හින්දා තමයි හරි ව්‍යවසායකත්වයේ කෙනෙක් කවුරුත් හඳුනා ගන්න නැති නිසා තමයි මේ ව්‍යවසායකත්ව සංස්කෘතියක් මේ රටේ ගොඩනැගිලා නැතුව ඒ අපිට අවශ්‍ය කරන වෙළඳපොළවල් නිර්මාණය වෙන්නෙත් නැතේ සහ අපිට අවශ්‍ය කරන මේ ප්‍රාග්ධන ගලායම සිද්ධ වෙන්නේ නැත්තේ. ඉතින් මෙන්න මේ වගේ කරුණු කාරණා ගණනාවක් තියෙනවා මම හිතන්නේ මේ ව්‍යවසායකත්වයේ පැත්තෙන් සම්පූර්ණ කරගන්න අපි තවත් වැඩසටහන් ඉදිරියේදී කතා කරන තවත් වැඩසටහන් වලදී මම හිතන්නේ මේ ව්‍යවසායකත්වය ගැන මීට වඩා තවත් ගැඹුරින් සහ තවත් කරුණු සහිතව ඔයගොල්ලොත් එක්ක දැනුම ටිකක් අපිට අනිවාර්යයෙන්ම කතා කරන්න පුළුවන්. මීට අමතරව තවත් වෙනත් ඔබ සාකච්ඡා කරන්න කැමති මාතෘකා තියෙනවා නම් විශේෂයෙන්ම ආර්ථිකය සහ මේ මූල්‍ය ශාස්ත්‍රය එහෙම නැත්නම් වෙළඳපොළ ප්‍රසාරණයන් සහ ගෝලීය වෙළඳපොළ පැත්තෙන් මේකේ කමෙන්ට් එකක් දාලා තියන්න අපිට ඉඩ ලැබෙන වෙලාවන් වලදී අනිවාර්යෙන් මේ මාතෘකාවත් අපි ඉදිරියේදී සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා.